අප්‍රේල් මාසයේ වෙනවලු ප්‍රබල ග්‍රහ යුද්ධයක්. මෙන්න මේ අංශකයට එනකොට ග්‍රහයෝ දෙන්නගේ අතර යුද්ධයක් ඇති වෙනවා. ග්‍රහ යුද්ධයෙන් පෙරදින ග්‍රහයා කියලා දුර්වලකමක් ඇති වෙනවා. ඒකට මෙතන සිකුරුත් බොහොම බලවත් වෙලා ඉන්නේ. සෙනසුරු දිනලා කොහොමද අපේ රටට ඒක බලපාන්නේ? නැත්තම් දුවාගෙන ඉන්න ක්‍රීඩකයෙකුට ග්ලූකෝස් ටිකක් දෙනවා වගේ. කාන්තාවන්ට කොහොමද මේ ග්‍රහ යුද්ධය බලපාන්නේ? විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන ගෞරවය කීර්තිය හානි වෙන්න පුළුවන් සිකුරු. ග්‍රහ යුද්ධය කොහොමද ලග්නවලට බලපාන්නේ කියලා ඔබ බලාගෙන ඇති. දැන් මොකද ඒගොල්ලන්ගේ සබලතා බිඳී යන්න පුළුවන්. විදේශ රටවල රැකියා කරන පිටුල් ලක්ෂණියන්ටත් ඉතාම හොඳයි. තුන්වැන්නේ බලවත් වීම නිසා තමන්ගේ ධනෙ ස්ථාවර වෙනවා. මේ ග්‍රහ යුද්ධය එච්චර හොඳ වෙන්නේ නැහැ. මොකද මීන ලක්ෂණීමර තමයි මේක වැඩියෙන් බලපාන්නේ. අයුබෝවන් ඔබට. විශ්ව ශක්තිය අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්නවා අපි ඔබේ අනාගතය වෙනුවෙන් බොහෝ දේවල් ජ්‍යොතිෂමය කාරණාවන් අනිවාර්යයෙන්ම ඔබ සමීපයටම අරන් එනවා. මොනවා හරි ග්‍රහ බලපෑම් එහෙම නැත්නම් ඔබට ජ්‍යොතිෂමය කාරණා පිළිබඳව දැනගන්න ඕන සියලුම කාරණාවන් අපි ඔබට අරගෙන එන්නේ හරිම ආදරයෙන්. එහෙම අරගෙන එද්දී අද දවසෙත් අපි සූදානම් ඒ වගේ වැදගත් කතා බහක් ඔබ වෙතට අරගෙන එන්න අපි අදත් ඒ නිසා ආරාධනා කළේ ජ්‍යොතිෂ ශාරද ජාත්‍යන්තර උපදේශක රකී ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහනවේදී ආචාර්ය KAU සරච්චන්ද්‍ර මහත්තයට ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු ලින්ගතු කමින්. ආයුබෝවන් උදාරි. ආයුබෝවන් කියද්දී අපි කතා කරන්න හදන්නේ අපේ අනාගතයට ආයුබෝ වෙන්න අපේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න ඕන කරන තවත් ජ්‍යොතිෂමය කාරණාවක්. එහෙනම් අපි කතා කරමු ඒ ගැන. අප්‍රේල් මාසයේ වෙනවලු ප්‍රබල ග්‍රහ යුද්ධයක්. මේ ග්‍රහ යුද්ධය වෙන්නේ අප්‍රේල් මාසේ 7 වෙනිදා. සිකුරු සහ සෙනසුරු මේ ග්‍රහ යුද්ධය ගැන තමයි අපි කතා කරන්නේ යන්නේ අද දවසේ. මේක කොහොමද ඔබට මේක කොහොමද රටට බලපාන්නේ ඒ වගේම ලග්න වලට කොහොමද බලපාන්නේ කියන කාරණාව අපි අද කතා කරන්න හදන්නේ. ඊට කලින් අපි පැහැදිලි කරගෙන ඉන්න ඕනේ අපේ සරච්චන්ද්‍ර මහත්තයා මොකද්ද මේ ග්‍රහ යුද්ධයක් කියන්නේ කියන කාරණාව. ඇත්තටම මොකද්ද ග්‍රහ යුද්ධයක් කියන්නේ? ඔව්. දැන් අපි ග්‍රහ මාරු ගැන අහලා තියෙනවනේ. එක ග්‍රහයක තව රාශියකින් මාරුනකොට මෙහෙම වෙනවා කියලා පලාපල අහලා තියෙනවා. නමුත් ඔබ ග්‍රහ යුද්ධ ගැන අහලා නැතුව ඇති සමහරවිට දන්නේ නැති. මේ ග්‍රහ යුද්ධයක් කියන්නේ ග්‍රහයෝ දෙන්නෙක් එකට හැප්පිලා යන එකට නෙමෙයි. මේ ග්‍රහයෝ ගමන් කරන ක්‍රමයක් තියෙනවා. රාශි චක්‍රේ වටා තමයි මේ ග්‍රහයෝ ගමන් කරන්නේ. ඉලක්කාකාර මාර්ගයක මේ රාශි චක්‍ර ගමනේදී ග්‍රහයෝ දෙන්නෙක් එකම තැනකට එනවා. පෘථිවියේ ඉඳන් බලද්දි මෙම හරි කෙලින් එකම රාශියක එකම අංශකයට එනවා. මෙන්න මේ අංශකයට එනකොට ඒ ග්‍රහයෝ දෙන්නගේ අතර යුද්ධයක් ඇති වෙනවා. මේ යුද්ධයෙන් ජයග්‍රහණය කරන්නේ ඉස්සර වෙලාම සූර්යාව දකින ග්‍රහයා. සූර්යා කොයි පැත්තද ඉන්නේ? ඒ පැත්තට ඉස්සලා යන ග්‍රහයා තමයි මේ යුද්ධයෙන් ජය ගන්න. ඒක තමයි ග්‍රහ යුද්ධය කියන්නේ. ඒතකොට ග්‍රහ යුද්ධයක් වුණාම ග්‍රහයෝ දෙන්නෙක් අතර වෙන්නේ ඕනම ග්‍රහයෝ දෙන්නෙක් අතර මේක වෙන්න පුළුවන්. රාශියේ එක අංශකයට ආපුවාම එතකොට ඉස්සර වෙලාම සූර්යාව දකින්නේ කවුද? එයා තමයි දිනන්නේ. අනිත් එක්කෙනා පරදිනවා. මේ සූර්යා දකින ග්‍රහයාගේ බලය ග්‍රහ යුද්ධයෙන් ජයග්‍රහණය කළ ජයා කියලා අමුතු බලයක් ඒ ග්‍රහයට එනවා. පෙරදිච්ච ග්‍රහයට ග්‍රහ යුද්ධයෙන් පෙරදින ග්‍රහයා කියලා දුර්වලකමක් ඇති වෙනවා. මෙන්න මේක විශ්වයට බලපානවා. රටට බලපානවා, ලෝකෙට බලපානවා. දැන් මෙතන අප්‍රේල් මාසේ 7 වෙනිදා සිකුරුයි සෙනසුරුයි කියන්නේ මිතුරු ග්‍රහයෝ දෙන්නේ. එකිනෙකාට සතුරු දෙන්නෙක් නෙමෙයි මිතුරු දෙන්නෙක්. මේ ග්‍රහයෝ දෙන්න එනවා මීන රාශියට. මීන රාශිය එකම අංශකයකට ආපුවාම මේ දෙන්නගේ අතර යුද්ධයක් ඇති වෙනවා. මේ යුද්ධයෙන් දිනන්නේ උදාහරණ සෙනසුරු. සෙනසුරු තමයි දිනන්නේ. එතකොට සෙනසුරුගෙන් හොඳ ලක්ෂණ තියෙන අයට මේක හොඳයි. සෙනසුරුගෙන් අපේ රටට තියෙන බලපෑම අනුව මේක හොඳයි. දැන් අපි බලමු ඉස්සෙල්ලාම මේක සිද්ධ වෙන්නේ මීන රාශිය. ඒතකොට මීන රාශිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සිකුරු ග්‍රහයාගේ උච්ච රාශිය. එතකොට මෙතන සිකුරුත් බොහොම බලවත් වෙලා ඉන්නේ. සෙනසුරුට නම් එච්චරම බලවත් තැනක් නෙමෙයි. නමුත් සෙනසුරු ටිකක් දුර්වල වෙලා යන වෙලාවක්. ඒ කියන්නේ සෙනසුරු මීන රාශියේ තමන්ගේ නීච රාශියට මේෂ රාශියට යන ගමනේ ඊට කලින් රාශිය තමයි මේක. ඒක නිසා සෙනසුරු මේ ග්‍රහ යුද්ධයට මුහුණ දෙන්න ටිකක් දුර්වල වෙලා. හැබැයි සිකුරු දෙකට මුහුණ දෙන්න ඉතා බලවත් වෙනවා. හැබැයි බලවත් වුණාට මේකෙන් දිනන්නේ කවුද? අර දුර්වල වෙලා ඉන්න ග්‍රහය. ඒක තමයි මේ ග්‍රහ යුද්ධයේ තියෙන විශේෂත්වය. ඔය එතකොට ග්‍රහ යුද්ධෙන් දිනන්නේ සෙනසුරු කියලා කිව්වා. එතකොට මේ සෙනසුරු දිනලා කොහොමද අපේ රටට ඒක බලපාන්නේ? ඉතා වැදගත් ප්‍රශ්නයක්. දැන් සෙනසුරු ග්‍රහයා තමන්ගේ නීච රාශියට යන්නේ. සෙනසුරු ග්‍රහය අපේ කුම්භ ලග්නේ රාශියේ ඉඳලා කුම්භ රාශියේ ඉඳලා
නීච රාශිය දෙසට යනකොට සෙනසුරුගේ බලය ටිකක් අඩු වෙනවා. ඒ අඩු වෙලා යන බලය යම් විදියකින් අර පොඩි බල ගැන්වීමකට ලක් වෙනවා. හරියට කිව්වොත් එමු උදාරි අර තරගයකදී දුවගෙන එන ක්‍රීඩකයෙක් වේගයෙන් දිනුම් කනුවට ඇදිලා එනකොට හොඳ සීතල වතුර පාරක් ගහනවා. එතකොට අයාට ටිකක් වේගය ඉක්මන් වෙනවා. වතුර පාර නිසා ප්‍රබෝධයටපත් වෙනවා. නැත්තම් දුවාගෙන එන ක්‍රීඩකයෙකුට ග්ලූකෝස් ටිකක් දෙනවා වගේ. මේ දුර්වල වෙලා ඉන්න ග්‍රහයාගේ බලය වැඩි කරනවා. අන් ඒකෙන් අපේ රටට හොදක් වෙනවා. මොකද ලංකාවේ ලග්නාධිපතියා තමයි මේ සෙනසුරු. එතකොට ලග්නාධිපතියා කියන්නේ ලංකාවේ ප්‍රධාන ග්‍රහයා, ලංකා කේන්ද්‍රයේ මූලික ග්‍රහයා, ලංකාවේ දියුණුවට හේතු වන ග්‍රහයා. මේ ග්‍රහයට අර ටිකක් හොඳ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒක ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ සිද්ධ වීම විශේෂ තත්ත්වයක්. දෙවැන්න කියන්නේ අපේ රටේ දියුණුව, පෝෂණය, ධනය, ආර්ථිකය ගැන කියන තැන. අන්න ඒ කරුණු වල වර්ධනයක් සිද්ධ වෙනවා මේ සෙනසුරු ග්‍රහ යුද්ධයෙන් දිනීම තුළ. ඔව් දැන් මේ සෙනසුරු නැත්තම් මේ සිකුරු මේ ග්‍රහ යුද්ධය ස්ත්‍රී පුරුෂ විදියට බලපානවද? මම කාන්තාවක් නිසා මම විශේෂ කළා අහන්නම් කාන්තාවන්ට කොහොමද මේ ග්‍රහ යුද්ධය බලපාන්නේ? ඔව් දැන් සිකුරු කියන්නේ ස්ත්‍රී ග්‍රහයි. සිකුරු පරදිනවා. ඉතින් ඕගොල්ලෝ පරදිනවා ඇත්තට. ඉතින් කාන්තාවන්ට ටිකක් අපල ඇත්තට. කාන්තාව ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ. විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන ගෞරවයේ කීර්තිය හානි වෙන්න පුළුවන් සිකුරු පරදීම නිසා. ඒක නිසා කාන්තාවන්ට මේ ග්‍රහ යුද්ධයෙන් ටිකක් අගුණයි. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් එහෙම වුණාට හැමෝටම එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ කේන්දරවල සිකුරු බලවත් වෙලා ඉන්නට මේ තත්ත්වය එච්චරම බලපාන්නේ නැහැ. නමුත් දුර්වල වෙලා ඉන්නට මේ තත්ත්වය තදින් බලපානවා. ඒගොල්ලන්ට සමාජයේ නොයෙක් ගැටලු වලට ලක් වෙන්න සිද්ධ වෙනවා මේ තත්ත්වය මත. ඔව් දැන් සිකුරු කියපු ගමන් අපිට විවාහ ගැන පෙම්වතුන් ගැන මතක් වෙනවනේ සිකුර ලැබලා කියනවනේ. කොහොමද මේ විවාහකයින්ට එහෙම නැත්නම් පෙම්වතුන්ට මේක බලපාන්නේ මේ ග්‍රහ යෝගය? විවාහකයින්ටත් හොඳ නැහැ, පෙම්වතුන්ටත් හොඳ නැහැ මේ ග්‍රහ යුද්ධය. හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ උදාහරණ මේ ග්‍රහ යුද්ධයක ප්‍රතිඵල තියෙන්නේ මාසයක විතර කාලයක් විතර. ඊට පස්සේ මේක වෙනස් වෙනවා. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් විවාහකයින්ට මේ කාලේ එච්චර හොඳ නැහැ. විවාහකයින් අතර ප්‍රශ්න ඇති වෙනවා, කලකිරීම ඇති වෙනවා, සැකකිරීම වාගේ දේවල් ඇති වෙනවා. ඒක නිසා සෙනසුරුගේ බලය වැඩි වීම නිසා කොහොමත් සැකේ වැඩි වෙන්න පුළුවන් විවාහක අමුසැමියන් අතර පවා. ඔව්. අපි දැන් මේ ගැන කතා කරනකොට ග්‍රහ යුද්ධය කොහොමද ලග්නවලට බලපාන්නේ කියලා ඔබ බලාගෙන ඇති. එහෙම බලාගෙන ඉන්න ඔබට මතක් කරන්නම් අපේ විශ්ව ශක්ති YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න, bell icon එකත් click කරන්න. අපි දැන් කතා කරමු මේ ග්‍රහ යුද්ධය කොහොමද ලග්නවලට බලපාන්නේ කියලා. මුලින්ම මේෂ ලග්නයෙන් අපි පටන් ගමු. ඔව්. මීන රාශිය කියන්නේ මේෂ රාශියේ 12 වැන්න. එතකොට මේකෙදි සිකුරු කියන්නේ 7 අධිපතියා, සෙනසුරු කියන්නේ 11 අධිපතියා. මේ මේෂ ලග්නයට මේ 7 අධිපතියා 12 වැන්නේ ඉදීම එච්චර හොඳ නැහැ. මොකද ඒගොල්ලන්ගේ සබලතා බිඳී යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධකම් වාගේ දේවල් තියෙනවා ඒවත් බිඳීලා යන්න පුළුවන්. ඒ විතරක් නෙමේ විවාහකයින්ට ටිකක් අගුණයි මේෂ ලග්න හිමියන්ට මේ 7 11 අධිපතියා 12 වැන්නට යෑම ආදායම් තත්ත්වයේ දුර්වල වීමකුත් දකින්න ලැබෙනවා මේෂ ලග්න හිමියන්ට. අපි ඊළඟට යමු වෘෂභ ලග්න හිමියන්ට කොහොමද කියලා බලන්න. වෘෂභ ලග්න හිමියන්ගේ මේ ග්‍රහ යුද්ධ සිද්ධ වෙන්නේ 11 වෙනි කොටුවේ 11 වෙනි භාවයේ වෘෂභ ලග්න හිමියන්ගේ සිකුරු කියලා කියන්නේ 6 අධිපතියා, සෙනසුරු කියලා කියන්නේ 9 අධිපතියා. එක පැත්තකින් වෘෂභ ලග්න හිමියන්ගේ සතුරු කරදර වැඩි වෙන්න පුළුවන් ටිකක් 6 අධිපතියා 11 වෙනිට යාම නිසා තමන්ට විරුද්ධකාරයෝ ඇති වෙන්න පුළුවන්. හැබැයි 9 අධිපතියා 11 වෙනිට යන එක 10 අධිපතියා 11 වෙනිට රැකියාවල දියුණුව, උසස් අධ්‍යාපනය, විදේශගත වීම ආදී දේවල් වලට හොඳයි. ඔව්. ඊළඟට මිථුන ලග්න හිමියන් බලාගෙන ඇති ඔවුන්ට කොහොමද කියලා. මිථුන ලග්න හිමියන්ගේ මේ ග්‍රහ සංයෝගය සිද්ධ වෙන්නේ 10 වෙනි 5 අධිපතිය හැටියට රැකියාවල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉගෙනීමට පොඩි බාධාවල් ඇති වෙන්න පුළුවන්. නමුත් සෙනසුරු කියන්නේ 9 අධිපතිය 10 වෙනිට යාම ඉතාම හොඳයි. තමන්ගේ දියුණුව ඇති කරනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන පහසුකම් වැනි දේවල් වැඩි වෙනවා. ඒ වගේම විදේශගත වීම වැනි දේවල්ටත් විදේශ රටවල රැකියාව කරන මිතුරු ලග්න හිමියන්ටත් ඉතාම හොඳයි. ඊළඟට කටක ලග්න හිමියන්ට කොහොමද? කටක ලග්න හිමියන්ගේ මේ යුද්ධය සිදු වෙන්නේ ග්‍රහ යුද්ධය සිදු වෙන්නේ 9 වෙනි භාවයේ. මෙතනදී සිකුරු කියලා කියන්නේ 4 අධිපතියා. මේ 4 අධිපතියා 9 වෙන්නේ ඉන්න එක ඉතාම හොඳයි. නමුත් ගෙදර දොරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ කියන්නේ ගෙවල් ඇතුලේ තියෙන ප්‍රශ්න සමගිය වාගේ දේවල් අඩු වෙන්න පුළුවන්. පවුලේ එකිනෙකා අතර ගැටලු ඇති වෙන්න පුළුවන්, සැකකිරීම වාගේ දේවල්. සෙනසුරු කියන්නේ 8 අධිපතියා 9 වෙනිට යෑමෙන් තමන්ගේ වාසනාව පොඩ්ඩක් පස්සට යන ගතියක් තියෙනවා.
ඊළඟට අපි බලමු කොහොමද සිංහ ලග්න හිමියන්ට මේ ග්‍රහ යුද්ධය බලපාන්නේ කියලා. සිංහ ලග්න හිමියන්ගේ වික්‍රමස්ථානාධිපතිය සිකුරු යුද්ධෙන් පැරදීම නිසා තමාගේ ගෞරවයට කීර්තියට හානි වෙන්න ඉඩ තියෙනවා. සෙනසුරු කියන්නේ හතාධිපතියා අටේ යෑම නිසා ප්‍රමාද වූ විවාහය වැනි දේවල් ඉක්මන් වෙන්න ඉඩ තියෙනවා. ඔව් ඊළඟට කන්‍යා ලග්නයට කොහොමද මේ ග්‍රහ යුද්ධය? කන්‍යා ලග්නේ මේ ග්‍රහ යුද්ධය සිදු වෙන්නේ උදාරි 7 වෙනි භාවයේ. සිකුරු කියන්නේ කන්‍යා ලග්න හිමියන්ගේ දෙකාධිපතියා. මම මේ කියන්නේ මූල ත්‍රිකෝණ රාශිය පිළිබඳ. සෙනසුරු කියන්නේ 5 6 අධිපතියා. කන්‍යා ලග්න හිමියන්ගේ මේ දෙකාධිපතිය 7 වෙනට එන එක එච්චර හොඳ නැහැ. ධනය හීන කරන්න පුළුවන්. නමුත් ඉගෙනීම් කටයුතු වලින් ඉස්සරහට යන්න පුළුවන්. රෝග පීඩා තිබුණා නම් ඒ වගේ සුවය ලබන්න පුළුවන්. ඒ වගේම තුලා ලග්න හිමියන්ට කොහොමද? තුලා ලග්න හිමියන්ගේ මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ 6 වෙනි භාවයේ. සිකුරු කියලා කියන්නේ ලග්නාධිපතියා, සෙනසුරු කියන්නේ පස්වැන්නාධිපතියා. ඒක නිසා තුලා ලග්න හිමියන්ගේ සිකුරු දුර්වල වීම නිසා තරමක් දියුණුවට පොඩි බාධා ඇති වෙනවා. සතුරු කරදර වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. නමුත් පස්වැන්නාධිපතිය හැටියට මේක 6 වෙනි බලවත් වීම නිසා සෙනසුරු ඉගෙනීමෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ තත්ත්වය උසස් කරගන්නත් පුළුවන්. ඔව් ඊළඟට අපි බලමු වෘශ්චික ලග්න හිමියන්ට කොහොමද මේ ග්‍රහ යුද්ධය බලපාන්නේ කියලා. වෘශ්චික ලග්න හිමියන්ගේ මේ ග්‍රහ යුද්ධය සිදු වෙන්නේ පස්වැන්නේ සිකුරු අසුබේ කොහොමත් 11 12 වෙනිනාධිපතිය. ඒක නිසා තමන්ගේ තත්ත්වයේ පහළට වැටීමක් සිද්ධ වෙනවා. වැයවීම අධික වෙනවා. සෙනසුරු කියන්නේ 4 අධිපතියා. ඒක නිසා පස්වැන්නට යෑමෙන් ගේ දොර අලුත් වැඩියා කිරීම, ගේ දොර ආදින් හදා ගැනීම වැනි දේවල් වලට ඉතාම හොඳයි. ඔව් ඊළඟට ධනු ලග්නයට කොහොමද? ධනු ලග්නේ මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ 4 වෙනි භාවයේ. සිකුරු කියන්නේ අයස්ථානාධිපතියා දුර්වල වීමක් නිසා 4 වෙනිට යෑමෙන් ආදායම් තත්ත්වය පිරිහෙනවා. සෙනසුරු කියන්නේ 3 අධිපතියා බලවත් වීම තුල තමාගේ ගෞරවය කීර්තිය වර්ධනය වෙනවා. ඊළඟට මකර ලග්න හිමියන්ට කොහොමද මේ ග්‍රහ යුද්ධය? මකර ලග්න හිමියන්ගේ මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ 3 වෙනි භාවයේ. සිකුරු කියන්නේ 10 අධිපතියා. 10 අධිපතියා දුර්වල වීම නිසා රැකියාවල තත්ත්වය පිරිහෙනවා. රැකියාවල ගැටලු ඇති වෙනවා. ඒ වගේම සෙනසුරු කියලා කියන්නේ ලග්නාධිපති දෙකාධිපති 3 වෙනි බලවත් වීම නිසා තමන්ගේ ධනය ස්ථාවර වෙනවා. ඒ වගේම තමන්ගේ ගෞරවය කීර්තිය වැඩි වෙනවා. බලාපොරොත්තු සාර්ථක වෙනවා. අපි ඊළඟට කතා කරන්න හදන්නේ කුම්භ ලග්න හිමියන් ගැන. කුම්භ ලග්න හිමියන්ගේ ග්‍රහ සංයෝග ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ 2 වෙනි භාවයේ. සිකුරු කියන්නේ 9 අධිපතියා. 9 අධිපතියා දුර්වල වෙනවා. වාසනාව දියුණුව අඩු වෙනවා. උසස් අධ්‍යාපන බාධා ඇති වෙනවා. සෙනසුරු කියන්නේ ලග්නාධිපතියා බලවත් වෙනවා. දෙවැන්නේ තමන්ගේ අරමුණු ඉෂ්ට කරගැනීමේ හැකියාව දියුණුව ඇති කරලා දෙනවා. ඊළඟට මීන ලග්න හිමියන්ට කොහොමද මේ ග්‍රහ යුද්ධය බලපාන්නේ? මීන ලග්න හිමියන්ගේ මේ ග්‍රහ යුද්ධය එච්චරම හොඳ වෙන්නේ නැහැ. මොකද මීන ලග්න හිමියන්ට තමයි මේක වැඩියෙන් බලපාන්නේ. මේක සිද්ධ වෙන්නේ ලග්නෙමයි. එතකොට සිකුරු කියලා කියන්නේ අටාධිපතිය ලග්නෙට එනවා. ඒක හොඳ නැහැ. අටාධිපතිය දුර්වල වෙන එකත් හොඳ නැහැ. අනුතුරු වලට ලක් වෙන්න බාධක ඇති කරන්න, රෝග පීඩා ඇති කරන්න ඉඩකඩ තියෙනවා. සෙනසුරු කියන්නේ 12 වෙනි අධිපතිය ලග්නෙට පැමිණීමෙන් අධික වැයවීම් ඇති වෙනවා. පරිහානියට ලක් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා මීන ලග්න හිමියන්. ඔව් සරච්චන්ද්‍ර මහත්තයා හැම වෙලාවෙම මතක් කරපු කාරණාවක් තමයි මේ පලාපල ඔබේ ජන්ම පත්‍රයට එහෙම නැත්නම් කේන්ද්‍රයට අනුව වෙනස් වෙන්න පුළුවන් කියලා. එතකොට ඒ කාරණාවන් හරියට දැනගන්න ඔබේ ජන්ම පත්‍රය කේන්දරය හරියට පරීක්ෂා කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතුමාව හමුවන්න. මෙතුමාගේ ස්ථාන මම මතක් කරන්නම් මේ මොහොතේදී. ඒ තැන්වලට ගිහිල්ලා ඔබට හැකියාව තියෙනවා ඔබේ ජන්මපත්‍රය සහ ජ්‍යොතිෂමය සේවාවන් සිදු කරගන්න. හැබැයි දැන් මම මේ මතක් කරන තැන්වලට එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ රටේ ඉන්න හරි විදේශගත වෙලා ඉන්න හරි එහෙම නැත්නම් ගම් පළාත් වල ඉන්න හරි කෙනෙක් ඉන්නවා නම් කොහොමද ඔබතුමාව හමු වෙන්න පුළුවන්? ඔව් පිටරට ඉන්න අය ගොඩාක් මට සම්බන්ධ වෙනවා WhatsApp හරහා. ඊළඟට දුර බැහැර ඉන්න අයටත් එන්න අපහසුකම් අය තියෙන අයටත් ලංකාවේ ඈත කොනේ ඉන්න අයටත් පුළුවන් WhatsApp හරහා සම්බන්ධ වෙන්න. ඔන්ලයින් කේන්දරේ බලා ගන්න පුළුවන්. මාව හම්බ වෙලා කතා කරනවා වගේ ඔබට පුළුවන් විස්තර අහගන්න. වැඩි කාලයක් යන්නේ නැහැ. ඔබ ගිණුම් අංකයට මුදල් තැන්පත් කරොත් ඔබට දවස් 2ක් වාගේ ඇතුළත ඔබගේ සේවාව සලසලා දෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මගේ WhatsApp අංකය. ඔව්. අන්න එහෙම ඔන්ලයින් කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න ඔබට ඕනේ නම් මෙන්න මේ නම්බර් එක. මේ නම්බර් එක ලියලා තියාගන්න, සටහන් කරලා තියාගන්න 071 25 10 602 මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න මෙතුමා කිව්වා වගේම ඒ වගේම තවත් දුරකථන අංකයක් මතක් කරන්නම් 071 62 24යි 209 එහෙම නැත්නම් 071 18යි 82යි 661 මේ නම්බර්ස් වලට කතා කරන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම මම කියවනේ ස්ථානක් මම මතක් කරන්නම් කියලා. මෙන්න මේ ස්ථාන වලට ඔබට එන්න පුළුවන්.
සෙනසුරාදා දවසේ බත්තරමුල්ල සුභූතිපුර මෙතුමාගේ කාර්යාලයට, ඒ වගේම බදාදා දවසේ ගම්පහ YMBA ඉදිරිපිටට, ඒ වගේම සඳුදා දවසේ ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානීය මෙතුමාගේ කාර්යාලයට, ඒ වගේම සිකුරාදා දවසේ කුරුණෑගල සතොස්ස ඉදිරිපිට යන්තම්පලාව කුණුරෑගල මේ තැනට එන්න පුළුවන්. ඒ වගේම ඉරිදා දවසේ මහනුවර බෞද්ධ මන්දිරයේ කඩුණ ගන්නාව මෙතුමාගේ කාර්යාලයට එන්න පුළුවන්. ඒ වගේම බ්‍රහස්පතින්දා දිනවලදී රත්නපුර අංක 94 කාගිල්ස් ෆුඩ් සිටි ඉදිරිපිට ඇතුල් රවුම් පාර රත්නපුර ඔබට එන්න පුළුවන්. එතුමාව හමු වෙන්න. එතුමාව හමු වෙලා ඔබගේ කේන්ද්‍ර පත්‍ර, ජන්ම පත්‍ර, ඒ වගේම ඔබේ ජ්‍යොතිෂමය සේවාවන් ඉටු කර ගන්නටත් ඔන්න හැකියාව තියෙනවා. එහෙනම් හැමදාම වගේ අපිට ජ්‍යොතිෂමය සේවාවන් ගැන, මේ ජ්‍යොතිෂමය කරුණු ගැන ඔබට මතක් කරලා ඔබේ ගෙදරටම, ඔබේ ආලින්දයටම, එහෙම නැත්නම් ඔබේ මේ YouTube channel එක හරහා අපිට ඔබට මේ කරුණු අරගෙන එන කිසිම ලෝභකමක් නැතුව අරගෙන එන ජ්‍යොතිෂ විශාරද, ජාත්‍යන්තර උපදේශක, රේකී ග්‍රෑන්ඩ් මාස්ටර්, විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහනවේදී ආචාර්ය KAU සරච්චන්ද්‍ර මහත්මයා, ආයුබෝවන්. බොහොම ස්තුතියි අද දවසේත් අපේ ප්‍රේක්ෂකයින්ට මේ කරුණු ගෙනාවට. ආයුබෝවන්, බොහොම ස්තුතියි. එහෙනම් විශ්ව ශක්ති අපේ YouTube channel එකත් එක්ක හැමදාම වගේ එකතු වෙලා ඉන්න. subscribe කළා නැත්නම් මතක ඇතුව subscribe කරගන්න. මේ වගේ ජ්‍යොතිෂමය කරුණු අපි ඔබ ළඟටම අරගෙන ඉන්න ලෑස්තිලා ඉන්නවා. bell icon එකත් click කරන්න. අපි තවත් දවසක අපූර්ව වැඩසටහනකින් මේ වගේම ජ්‍යොතිෂමය කාරණාවන් එක්ක එකතු වෙනකම් ඔබට ප්‍රාර්ථනා කරනවා සුවබර අනාගතයක්. ආයුබෝවන්.